ඉතින් ළමයි ඔයාලට පොඩි පණිවිඩයක් දෙන්න තියෙනවා. ඒ තමයි අපි YouTube channel එක හරහා අපේ YouTube channel එක හරහා අපි අලුත් වැඩක් පටන් ගන්න හිතුවා. හරි. එතකොට ඒක 2026 2027 සහ 2028 උසස් පෙළ ලියන ඕනම කෙනෙක්ට මේ අපේ අලුත් වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේකෙදි වෙන්නේ ඔයාලා දන්නවා BST subject එක ගත්තොත් අපේ පාඩම් 19ක් තියෙනවා ආවරණය කරගන්න. ඉතින් ඔයාලා මේ පාඩම් 19 ඇතුලෙන් ඔයාලා දන්නවා පේපර් එක නිර්මාණය වෙන්නේ ලකුණු 70කට. ඉතින් මේ ලකුණු 70න් 70ම ගන්න නම් අපි පේපර් එක හොඳට ලියන්න ඕන. හරි. එතකොට අපි කොච්චර තියරි කොටස් ආවරණය කරගත්තත් වැඩක් නැහැ. අපි පේපර් එකකට හරියට මුහුණ දෙන්න දන්නේ නැත්තම්. හරි. එහෙනම් අපි මෙතන අපේ අලුත් වලින් බලාපොරොත්තු වෙන්නේ ඔයාලව පේපර් එකට හුරු කරන එක. ඒ කියන්නේ මෙතෙන්දි වෙන්නේ මේක එක්තරා ආකාරයක රිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක් වෙන්නත් පුළුවන්. නැත්නම් මේක පේපර් ක්ලාස් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ දේ ආකාරයෙන් කොයිම විදිහට ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මෙතෙන්දි වෙන්නේ අපි පාඩම් 19ට අදාළව වෙන වෙනම පළවෙනි පාඩමට වෙනම දෙවෙනි පාඩමට වෙන ඒ විදිහට පාඩම් 19ටම වෙන වෙනම රිවිෂන් ටියුට්. එතෙන්දි වෙන්නේ සම්පූර්ණ මේ පාඩමට අදාළව අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් හිතන්න උදාහරණයක් විදිහට ගත්තොත් පළවෙනි පාඩමට අදාළව හැදෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවනේ. එතකොට හැදෙන්න පුළුවන් ප්‍රශ්න සහ මෙතෙක් කල් විභාගයට ඇවිල්ලා තියෙන ප්‍රශ්න. එතකොට පළාත් පේපර්ස් වල තියෙන ප්‍රශ්න. ඒ සියලුම දේවල් එකතු කරලා අපි පළවෙනි පාඩමට අදාළව ටියුට් එකක් හදලා තියෙනවා. හරි. එතකොට මේ පළවෙනි පාඩමට අදාළ ටියුට් එක වුණාට පස්සේ ඔයාලා මෙතෙක් ඒ කියන්නේ මේ වෙද්දි තියරි ඉගෙනගෙන තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. තියරි ඉගෙනගෙන තිබ්බේ නැතත් ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ සම්පූර්ණ මේ ටියුට් එක ඇතුළේදී පළවෙනි පාඩමේ තියෙන කරුණු සියල්ලම ආවරණය වෙනවා. ඒ වගේම පාඩම් 2 3 4 ඔය විදිහට පාඩම් 19 යනකම්ම ඒ විදිහට අපි අර ටියුට් වලින් මේ පාඩම් ටික ආවරණය කිරීමක් සිද්ධ කරනවා. එතකොට ඔයාලට මේ වැඩේදී මේක සාමාන්‍යයෙන් අපිට පොඩි කාලයක් තියෙන 2026 ළමයින්න නම් තව මාස 3ක වගේ පොඩි කාලයක් තියෙන්නේ උසස් පෙළ විභාගයට. ඉතින් අපි හිතුවා 2026 ළමයින්ව ටාගට් කරලා මාස 3කින් මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න. නමුත් මේක 2026 ළමයින් විතරක් නෙමෙයි 2027 2028 උසස් පෙළ ලියන ඕනම දරුවෙක්ට මේ අලුත් වැඩෙත් එක්ක සහභාගී වෙන්න පුළුවන්. ඉතින් මේකෙදි මේකත් එක්ක සහභාගී වෙද්දී ඔයාලට ටියුට් එකක් ගෙදරටම එනවා. ටියුට් එක එන්නේ 12 වසරට වෙනම ටියුට් එකක් සහ 13 වසරට වෙනම ටියුට් එකක්. එතකොට 12 වසරට තියෙන පාඩම් 11ම මේ පොත ඇතුලේ අන්තර්ගත වෙනවා වෙනම. ඒකට අදාළව ටියුට් එක වෙනම තියෙනවා මේ පොත ඇතුලේ සහ 13 වසරේ ගත්තොත් මේ පොත ඇතුලේ 13 වසරේ පාඩම් සියල්ලටම අදාළ අර මං කියපු විදිහට ඒ සියලුම පාඩම් ටික ඇතුළත් තමයි මේ පොත ඉන්නේ. එතකොට මේ පොත් දෙකම ඔයාලට නිවසට ගෙන්නා ගැනීම හැකියාව තියෙනවා. එතකොට මෙතන සම්පූර්ණ අපි මාස 3ටම රුපියල් 4000ක වගේ මුදලක් තමයි අය කරන්නේ. ඒකට හේතුව අපිට ටියුට් එක print කරන්න සහ ඒක වන්න අපිට වියදමක් යනවා. ඒ සඳහා තමයි මේ මුදල අය කරන්නේ. ඉතින් ඒ විදිහට අපේ වැඩෙත් එක්ක join වෙන්න පුළුවන්. ඉතින් මේක YouTube එකෙන් live වෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ live මම ඔයාලත් එක්ක මේ වැඩේ කරන් යනවා. එතකොට ඔයාලට පොත ගෙන්නගෙන අපිත් එක්ක සහභාගී වෙන්න පුළුවන්. පොත නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මේ වීඩියෝ එක ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. නමුත් ඔයාලට පොත තියෙනවනේ ඒක වැදගත්. මොකද ප්‍රශ්නේ ඔයාලා ගාව තියෙනවා. ඒතකොට ඔයාලට ඒ ප්‍රශ්නෙත් එක්කම උත්තර ලියාගෙන ඒ පොතේම උත්තර ලියන්න හැකියාව තියෙනවා. ව්‍යුහගත රචනා ගත්තොත් අපි ලියන්න එපා. ඒතකොට ඒ පොතේම ඔයාලට ලියන්න ඉඩ තියලා තියෙනවා. ඒතකොට ලියාගෙන යන්න පුළුවන්. ඒතකොට ඔයාලා ඔටෝම ඔය ඒ කියන්නේ මේ ටියුට් එක ආවරණය කරා කියලා කියන්නේ ඔයාලා ඔටෝම එක්සෑම් එකේ පේපර් එකට සූදානම් වෙනවා කියන එක. ඉතින් ඒ විදිහට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ. ඉතින් අපි මේ අලුත් වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න ඔයාලත් කැමති නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එකක් ඇති. ඒ නම්බර් එකට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.